හෙලෝ යාළුවනේ අද ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ අලුතෙන්ම මාළු හදන්න පටන් ගන්න එක්කෙනෙක් නම් ඕගොල්ලන්ට වැදගත් කරුණු ගොඩක් කියලා දෙන්න. කියන්නේ ටැංක් සයිස් එක ඕගොල්ලොන්ගේ වැඩ ටික අඩු වියදමින් කරගන්න හැටි, ඕගොල්ලන්ට අවශ්‍ය වෙන දේවල්, තව මුලින්ම ගන්නව නම් මාළු ටැංක් සයිස් ඒවා මේවා ඔක්කොම වතුර සයිකල් කරගන්න හැටි, මාළු මේ ගන්න විදිහ, තව ටැංකිය ඩෙකරේට් කරන්න දාන්න පුළුවන් දේවල්, ෆිල්ටරේෂන් සිස්ටම්, මේ වගේ ගොඩක් දේවල් ගැන අද වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ටැංක් සයිස් එක ගැන කියනවා නම් මුලින්ම ඔයගොල්ලන්ට මාළු හදන්න ටැංකියක් ඕනේ ඉතින්. ටැංකියක් නැතුව මාළු හදන්න බෑනේ. නැත්තම් මාළු ගොඩ ඉන්න જાතියක් නෙවෙයිනේ. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මුලින්ම ගන්නවා නම් ටැංකි සයිස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හදන මාළු අනුව තමයි ඒවා වෙනස් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට අරවාන වගේ මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් හදනවා නම් ලොකු ටැංකියක් ඕන වෙනවා. ඒ වගේ මාළු කොහොමද මේ බිගිනර් කෙනෙක්ට හදන්න බෑනේ. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ අඩිය ටැංකිය ගන්න පුළුවන්. අඩියත් අඩි දෙකත් අතර වගේ ටැංකිය තමයි මම රෙකමන්ඩ් කරන්නේ මේ අලුතෙන්ම මාළු හදන්න පටන් ගන්න එක්කෙනෙක්ට නම්. අඩිය කමාරක් දෙකක් වගේ තියෙනවා නම් තමයි වඩාත් හොඳ. ඊට පස්සේ ටැංකියෙන් පොඩ අප්ඩේට් වෙලා මේ වගේ අඩි 4 අඩි 8 ඒ වගේ ඕන තරම් මේ ටැංකිය වල පොඩ අප්ඩේට් වෙන්න පුළුවන්. එහෙම තමයි ඉතින් ටැංකිය වල කතාව නම් තියෙන්නේ. දැන් අපි බලන්නේ වතුර සයිකල් කරගන්න විදිහ. වතුර සයිකල් කරනවා කියන්නේ දැන් ඔයගොල්ලෝ ටැප් එකේ තියෙන නිකන් වතුර දාන්න බෑනේ මාළුන්ගේ ටැංකිය වලට. ඒගොල්ලෝ එතකොට මාළු මැරෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට වතුර ඕන වෙනවා. ඒ වතුර ඒකට තමයි වතුර සයිකල් කරනවා කියන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන ක්ලෝරින් අයින් කරලා විෂ අයින් කරන විදිහ. සමහරක් කට්ටිය මේකට ඇන්ටි ක්ලෝරින් දානවා. ඇන්ටි ක්ලෝරින් ඒ වගේ දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඊට වඩා ගොඩක් ලේසි ක්‍රමයක් තියෙනවා මේක කරන්න. සාමාන්‍යයෙන් නැත්තම් ඔයගොල්ලන්ට ලිඳේ වතුර වගේ දාන්න පුළුවන්. නැත්තම් මේ ඔයගොල්ලන් ලිඳේ වතුර හොයාගන්න අමාරුයි නම් මේ ඔයගොල්ලන්ට මං කියන විදිහට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බාස්කට් එකක් අරගෙන ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණය බාස්කට් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ටැංකිය වතුර පුරවන ගන්නට ඊළඟට මේ ඒකට වතුර දාගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම මේ පුරවගත්තට පස්සේ මේ මං ඊටු ටික කියන්නම් කරන විදිහ. මේකේ වතුර පුරවගත්තට පස්සේ අපි පහසු තැනකට මේක අරන් යන්න ඕනේ. ඊළඟට ඒක අරන් ගියාට පස්සේ මේ අපි දැන් ඔය වතුර මේ ගන්න ප්‍රමාණයට ලීටර් 2කට ලුණු මේස තේ හැන්ද ගානේ දාගන්න ඕනේ. මෙතන ලීටර් 4ක් තියෙනවා. ඒක නිසා මම 2ක් දාගන්නවා. ඒ කියන්නේ මේකට දාගන්න ඕනේ හරියටම මේ ලීටර් 2කට වතුර මේ ලීටර් 2කට මොනවද මේ ලීටර් 2කට එක මේ තේ හැන්දක් අනුපාතයකට තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ 2ට 1 කියන අනුපාතයට තමයි දාගන්න ඕනේ. දැන් මෙහෙම දාගත්තට පස්සේ වතුර දාලා ලුණු දාගත්ත පස්සේ ඔයගොල්ලන්ට මේක මේ වාජනයක දවසක් විතර නිකන් දාලා තිබ්බහම ඒ කියන්නේ මේක හොඳට ඇරලා මේ දාලා තිබ්බහම තියෙන ක්ලෝරින් ඔක්කොම ටික වාෂ්ප වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඇන්ටි ක්ලෝරින් ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින් ලුණු විතරයි ඕනේ. ලුණුයි වතුරයි විතරයි අඩු වියදමින් මේ වතුර සයිකල් කරගන්න පුළුවන්. මේ වගේ ඕන තරම් ලොකු එකකට දාගන්න පුළුවන්. තෝරගන්න මාළු ගැන කතා කරමු අපි ඊළඟට. ඕගොල්ලෝ මුලින්ම මාළු හදන්න පටන් ගන්නව නම් ඒ කියන්නේ මීට කලින් මාළු හදලම නැත්තම් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ටෙට්‍රා වර්ග. නියෝන් ටෙට්‍රා, කාඩිනල් ටෙට්‍රා, බ්ලැක් නියෝන් ටෙට්‍රා වගේ ගොඩක් ලොකු වෙන්නේ නැති මාළු තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. ගප්පි, ප්ලේටි ඒ වගේ ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ග. ග්ලෝ ටෙට්‍රා, කාඩිනල් ටෙට්‍රා තව ඒ වගේ මාළු ගොඩක් ඉන්න ඔයගොල්ලන්ට ඇක්වේරියම් ෂොප් වලින් ගන්න පුළුවන්. මේ ලේසියෙන් හදන්න පුළුවන් මාළු මොනවද කියලා අහුවාම ඉතින් ඔයගොල්ලෝ කියනවා. තව මොකද ෂෝට් ටේල්ලා වගේ ගොඩක් මාළු ඉන්නවා මේ ඔයගොල්ලන්ට මුලදිම හදනවා නම් ඊට පස්සේ අප්ඩේට් කරගෙන දිගටම යන්න පුළුවන්. ඔයගොල්ලෝ අලුතෙන්ම මේ මාළුවෙක් ගන්නවා නම් ගොඩක් කට්ටිය ගෝල් පිස්ලා ගන්නවා. මම ගෝල් පිස්ලාව රෙකමන්ඩ් කරන්නේ නැහැ අලුත්ම කට්ටියට. මොකද ඒගොල්ලෝගේ ටිකක් හදන්න අමාරුයි. ඊළඟට
දැන් කතා කරන්න යන්නේ ෆිල්ටරේෂන් සිස්ටම් හා මේ ටැංකිය සුද්ධ කරන එක ගැන. ඕගොල්ලෝගේ සාමාන්‍යයෙන් අඩි දෙකත් අඩියත් අතර තියෙනවා නම් පැයට ලීටර් 350 වගේ ෆිල්ටරයක් ගත්තා නම් හොඳටම ඇති. තව එතකොට මේ ඕගොල්ලන්ට අඩි 4ක් අඩි 8ක් වගේ තියෙනවා නම් අඩි 4 නම් හරියන්නේ පැයට ලීටර් 1200ක් වගේ ෆිල්ටරයක් තමයි. තව අඩි 8ක් වගේ නම් පැයට ලීටර් 2000ක් වගේ යන්න වෙන ඕගොල්ලෝගේ. ඉතින් ඒ ටැංක් සයිස් එක කිව්වහම කඩෙන් දෙනවා. මේක සාමාන්‍ය ෆිල්ටරේෂන් සිස්ටම් එකට තමයි සාමාන්‍යයෙන් ගානක් ගියොත් යන්නේ. ඊළඟට ටැංකිය සුද්ධ කරන විදිය. ඕගොල්ලන්ට ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තියෙනවා නම් මේ සති නෙමෙයි මාස දෙකකට විතර පාරක් 150ක් වගේ අඩු කරලා ටැංකියේ කියන්නේ දැන් වතුර තියෙනවා නම් 150ක් අඩු කරනවා. ඊට පස්සේ ආයි 150ක් අඩු කරලා යට මේ කුණු මාළුන්ගේ ජරාව එහෙම වැඩලා තියෙනවා නම් ඒවා ඔය මේ අයින් කරලා ඒවා අයින් කරන අර මේ වෙනම ගැජට් තියෙනවා. ඒ සාමාන්‍ය ෆිල්ටර් එකක් තියෙනවා නම් ඒ වගේ ඕන වෙන්නේ නැහැ. වතුර 150ක් අඩු කරලා ගත්තාම හරි. ඔයගොල්ලන්ට ෆිල්ටර් එකක් ගන්න දැම්ම බැරි නම් මේ සාමාන්‍යයෙන් ඉතින් පොඩි ටැංකියක් යන්නේ ඔයගොල්ලන්ට මුලින්ම ගන්න කිව්වම ඒක නම් මේ අර සාමාන්‍යයෙන් ඒක නම් මේ 3 කාලක්වත් අඩු ගන්න ඕනේ වතුර. එතකොට 3 කාලක් අඩු කරලා මාළුන් එක අයින් කරන්න එපා. මාළුන් එකෙන් අයින් කරොත් උන්ට ටිකක් අමාරු වෙනවා. වගේ සයිකල් කරගත්ත වතුර තමයි ඒකටත් දාන්න ඕනේ. දැන් ඊළඟට ඕගොල්ලන්ට මේ මං කියලා දෙන්නම් මාළු හදද්දී ඕන වෙන ප්‍රොඩක්ට්. ඒ කියන්නේ අවශ්‍ය වෙන දේවල්. ෆිල්ටර් සිස්ටම් එකක් ඕන වෙනවා. ප්ලාන්ටර් ටැංකිය හදන්න නැහැ මුලින්ම. මේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ලයිට් එකක් ඕන වෙනවා. තව ඕගොල්ලන්ට මෙතනින් බ්ලූ එකක් ඕන වෙනවා. ඇක්වේරියම් සෝල්ඩ් එක උත් ඕන වෙනවා. මං ගාව දැන් එහෙන් එකක් පෙන්වන්නේ නැහැ. ඇක්වේරියම් සෝල්ඩ් එක උත් ඕන වෙනවා. ඇක්වේරියම් සෝල්ඩ් කිව්වහම කඩෙන් දෙනවා. ඒ ටික තමයි ඉතින් ඕන වෙන්නේ. ලයිට් එකට ෆිල්ටර් එකට තමයි සාමාන්‍ය චුට්ටක් හරි ගාණක් යන්නේ. ඕගොල්ලෝ තව දෙයක් මේ ගොඩක් මාළු හදනවා නම් අනිවාර්යයෙන්ම ෆිල්ටර් එකක් හරි හොඳ ඔක්සිජන් එන මේ එකක් ඕන වෙනවා. හරි ඒ ටික දැන් ඉවරයි. මේ දැන් ඕගොල්ලන්ට කියන්නම් මම මේ ටැංකියක් ඩෙකරේට් කරන්න ගන්න පුළුවන් දේවල්. ඕගොල්ලන්ට මේ වගේ මැටි මුට්ටි වල පැල ඉඳලා නැත්තම් මෙහෙම වැලි දාලා එක ගොඩක් ක්‍රම කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ වගේ ඩ්‍රිෆ්ට් ෆෘට් එකක් අරගෙනත් මෙහෙම තියන්න පුළුවන් ලස්සනට. ඒකෙනුත් මේ ලොකු ලස්සනක් සාමාන්‍ය ලස්සනක් එනවා. තව ඔයගොල්ලන්ට ගල් වර්ග ගන්න පුළුවන්. ගල් වර්ග ඒවා ගනිද්දි නම් මේ ගල් වර්ග ඩ්‍රිෆ්ට් ෆෘට් ගනිද්දි නම් මාළුන්ට තුවාල වෙන්නේ නැති වරල් පැටලෙන්නේ නැති වගේ ඒවා තමයි ගන්න ඕනේ. තව මම ප්ලාස්ටික් පැල දාන එක නම් අනුමත කරන්නේ නැහැ. ප්ලාස්ටික් පැල වලින් මේ මාළුන්ට හීරනවා සහ ප්ලාස්ටික් පැල දැම්මහම උන්ට හරි අමාරුයි. ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙන මාළු ප්ලාස්ටික් පැල දැම්මහම. තව දෙයක් ඕගොල්ලොන්ගේ අර ටැංකිය වල කොළ පාටට මේ අර වීදුරුවේ හරි නැත්තම් වතුර හරි කොළ පාට වෙන්න හේතුව දන්නවද? ඕගොල්ලොන්ගේ වතුර එහෙම කොළ පාට වෙන්නේ ටැංකියට හිරු එළිය වැටෙනොතින් තමයි. ඒක නිසා මේ ඕගොල්ලෝ ටැංකියක් ගනිද්දි කවදාවත් ඩිරෙක්ට් එළිය වැටෙන තැනක තියන්න එපා. ඒ කියන්නේ මේ ඉරෙන් අවුව වැටෙන තැනක තියන්න එපා. එතකොට මේ වෙනවා. හදිසි හරි එහෙම මේ උනෝටින් ඕගොල්ලන්ට මේ වගේ මේ එකක් ගන්න පුළුවන්. මේ අර ක්ලීන් කරන මේ එක. තව ඉතින් ඕගොල්ලන්ට බ්ලේඩ් එකක් යූස් කරලා ටැංකියේ මේ එක ක්ලීන් කරන්න පුළුවන්. තව ස්පොන්ජ් වලින් එක ගොඩක් ඒ වලින් ක්ලීන් කරගන්න පුළුවන්. ටැංකියේ වීදුර වැදුනොත් ඉන්නම් මේ වතුර හැදුනොත් ඉන්නම් ඕගොල්ලන්ට ෆුල් වෝටර් චේන්ජ් එකක් දෙන්න වෙනවා. ඒ ටික තමයි මේ අද නම් කතා කරන්න තියෙන්නේ. මේ තව එච්චරයිනේ. මට මොකක් හරි මිස් වුණා නම් ඔයගොල්ලන්ට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේක කියලා දෙන්නේ කියලා. එතකොට මම ඒක කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට මාළු ගැන හරි මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා දාන්න පුළුවන්. මේ තව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි එහෙනම් අදට ගිහින් එන්න.